මල්ලේ ග්‍රැජුවේෂන් එකද? ඔයාලා මට කිව්වන්නේ නැහැ නේ. ඉන්න මට අග්ගා ලෑස්තිලා එන්න. නෑ. උඹ එක්කන් යන්නේ නැහැ. උඹ හිටපන් ගෙදර. යකෝ. ඒ ලෙවල් එකත් පාස් වෙලා නැති උඹ. මගේ පොඩි එකාගේ ග්‍රැජුවේෂන් එකට එකන් ගිහලා. ඒගොල්ලන්ට ලැජ්ජ කරන්නද? අනිත් කාරණේ. හෙට ඉඳලා උඹට මේ ගෙදර ඉන්න ඕන නම් උඹ ෆෝන් එක ඔබන එක පැත්තකින් තියලා හෙට ඉඳලා රස්සාව කරපන්. නැත්තම් උඹට හෙට ඉඳලා මේ ගෙදර ඉන්න වෙන්නේ නැහැ පුතෝ. මම පුතා පරිස්සමෙන් ඉන්න. අපි ගිහින් එන්නම් ඔය තාත්තා කීරියා වැඩි ගණන් ගන්න එපා. අම්මා එක්කවත් තාත්තා එක්කවත් මගේ කිසිම තරහක් නැහැ. ඔයගොල්ලෝ හොඳින් ඉන්න. මම යනවා. කොළඹ දාලා අපු එක්ක යන මට නම් බයයි. නෑ. කොල්ල ග්‍රැජුවේෂන් එකේ ෆොටෝ හිම ගහලා පරිස්සමින් ගියේ. කොල්ලට හොතන මොලේ තියෙනවා. බලාපල්ලකෝ. මේක ගෙදර දොරවලුත් ඇරලා දාලා ලයිටුත් දාලා කොහේ ගිහිල්ලාද වත්තා. අම්මා එක්කවත් තාත්තා එක්කවත් මගේ කිසිම තරහක් නැහැ. ඔයගොල්ලෝ හොඳින් ඉන්න. මම යනවා. ඒ තාත්තගේ ලෙඩේ එන්නෙම වැඩි වෙනවා. ඔපරේෂන් එක කරන්න ලක්ෂ 40ක් යනවා කියලා ડોක්ටර්ස්ලා කිව්වා. මගේ අතේ නම් ලක්ෂ 2-3ක් ඇති අම්මේ. මං ගාවත් ඇති අම්මේ එකතු කරපු සල්ලි වගේ ලක්ෂයක් විතර ඇති මාත් දෙන්න. ඒ ඉතින් ලොකු අයියාත් ඉන්නේ. එයාගේ තාත්තානේ. එයාගෙන තිල්ලන්න සල්ලි. හරි. අයියට මං එන්න කිව්වා. දැන් අයියා එනවා ඇති. හැබැයි ඉතින් එයා ගාව නම් එහෙට සල්ලියක් නැතුව ඇති. මෙච්චර දෙයක් වෙලා ඉතින් අයියෝ වලට නිකම්ම කිව්වේ නැත්තේ. තාත්තගේ ඔපරේෂන් එකට ඕනේ කරන සල්ලි ඔක්කොම මෙතන තියෙනවා. තව සල්ලි වුණා මට කෝල් කරන්න. ඔයාලා මාව අතහැරියට මං ඔයාලව අතහැරියේ නැහැ. මම යනවා මල්ලි. අයියේ පොඩ්ඩක් ඉන්න අයියේ.